ආශිර්වාදමත් දවසක් ඔබට. නව යෝනුයේ දරුවන් සිටින ඔබ වෙනුවෙන් දිගහැරෙන මේ වැඩසටහන් මාලාවේ දෙවැනි වැඩසටහන අදයි. ඉතින් අද කතා කරන්න යන්නේ දරුවන් සමග නව යෝනුයේ දරුවන් සමග හොඳින් sannivedanaya කරන්නේ කොහොමද කියලා. සමහර විට මේ නවයෝනුවේ දරුවන් සමග sannivedanaya කරන එක මේ නවයෝනුවේ දරුවන් සිටින දෙමව්පියන්ට දැනෙන්නේ වැරදි යතුරකින් දොරක් අගුළු ඇරීමට සූදානම් වෙනවා වගේ හැඟීමක්. ඔබට දරුවන් සමග සම්බන්ධ වෙන්න අවශ්‍යයි. ඔබට දරුවන්ට මඟ පෙන්වන්න අවශ්‍යයි. නමුත් ඔබට ලැබෙන්නේ ඔවුන්ගෙන් නිශ්ශබ්දතාවයේ ප්‍රතිචාරයක්. නැත්නම් වැරදි නරක හැසිරීමක් වෙන්නත් පුළුවන්. ඉතින් අපි කොහොමද සැබවින්ම සවන් දෙන ආකාරයෙන් දරුවන්ට කතා කරන්නේ? ආදරණීය දෙමව්පියනි, මම පියවර කීපයක් ඔස්සේ ඔබට අද ඒ ගැන කතා කරන්නට කැමැතියි. පළවෙනි දේ, පළමුව ඔබ සවන් දෙන්න සූදානම් වෙන්න. බොහෝ විට දරුවන්ට සවන් දීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. ඔබ කතා කරන්නට පෙර දරුවන්ට සවන් දෙන විට ඔවුන් ඔබට විවෘත වෙන්නට පෙළඹෙනවා. ඔබ ඔවුන්ගේ ගැටලු ඉතා ඉක්මනින් විසඳීමට අවශ්‍ය වන්නේ නැහැ. වැදගත් වෙන්නේ ඔබ ඔවුන්ට සවන් දෙන බවත්, ඔබ ඔවුන් සමග සිටින බවත් ඔවුන්ට දැනෙන්නට සැලැස්වීමයි. දෙවෙනි පියවරට අපි එමු. අපි හැඟීම් වලට කවුරු හරි ගරු කරනවට අපි හරි කැමතියි. ඒ වගේම අපේ නවයෝනුවේ දරුවත් අපි ඔවුන්ගේ හැඟීම් වලට ගරු කරනවට කැමතියි. සමහර විට එයාලගේ හැඟීම් ගණන් ගන්න ඕනේ නැහැ කියලා අපිට හැඟෙන තරම් පුංචි දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ හැඟීම් එයාලට ගොඩක් විශාලව දැනෙනවා. අපි කියනව නේද ඔක ගණන් ගන්න ඕන එක ලොකු දෙයක් නෙවෙයි කියලා. ඒ වෙනුවට මින් ඉදිරියට ඔබ උත්සාහ කරන්න. ඇත්තටම මට තේරෙනවා පුතාට මේ වෙලාවේ මහන්සියි කියලා. මට තේරෙනවා පුතාට දුකයි කියලා. මේ වගේ ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්නා අවංක වචන ඔබේ දරුවා තුළ විශාල වෙනසක් ගොඩනගනවා. ඔබ සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න. තුන්වෙනි එක, මේක අපි බොහෝ දෙනෙක් කරන වැරද්දක්. අපි දරුවන්ට දේශන දෙන්න හරිම දක්ෂයි නේද? ඉතින් අපි ගොඩාක් වෙලාවට ඔවුන් සමග කතා කරනව වෙනුවට අපි කරන්නේ අපේ දරුවන්ට දේශන දෙනවා. ඉතින් මේ දේශන හරහා ඔවුන් අපිට ඇහුම්කන් දෙනවාට වඩා අපි උපදෙස් ප්‍රතික්ෂේප කරන්න පෙළඹෙන ප්‍රමාණය වැඩි. ඉතින් අපි ඔවුන්ට ගෞරවයෙන් කතා කරන්න අපි පෙළඹෙමු. අපි උත්සාහ කරමු. දේශන වෙනුවට, ලොකු උපදෙස් වෙනුවට ඔවුන්ට ගෞරවය දීලා කතා කරන්න පුළුවන් නම් ඔවුන් අපි සමග විවෘත වෙන්න පෙළඹෙනවා. හතරවෙනි කාරණය, අපි දරුවෝ මහන්සි වෙලා ඉන්න වෙලාවට, නැත්නම් දරුවෝ කෝපයෙන් ඉන්න වෙලාවට, දරුවෝ සංවේදී වෙන වෙලාවකට අපි සමහර විට දරුවන්ට අවවාද කරන්න, උපදෙස් දෙන්න සූදානම් වෙනකොට එයාලා ඒක අහන්නවත්, ඒක ලබා ගන්නවත් සූදානම් නැහැ. ඉතින් ගැඹුරු සංවාද ඇති කරගන්න සුදුසු නොවන මොහොතක එවැනි සංවාද ඇති කරගන්නත්, එවැනි අවවාද දෙන්නත් අපි ලෑස්ති වෙනකොට දරුවෝ ඒ දේවල් අහන්න සූදානම් නැහැ. ඒ නිසා දරුවෝ එක්ක කතා කරන්න වඩාත් හොඳ කොයි වෙලාවේද, ඔවුන් ඔබට ඇහුම්කන් දෙන්න සූදානමින් ඉන්නේ කොයි වෙලාවේද කියා ඔබ හොඳින් සොයා බලන්න. හොඳ වෙලාවක කතා කළොත් ඔබ කතා කරන දෙයට වඩාත් හොඳ ප්‍රතිඵලයක් දරුවන්ගෙනුත් ලැබේවි. ඉතින් ඊළඟ දේ තමයි අම්මලා, අපි විවේචනාත්මක වීමෙන් වළකිමු. අපි ගොඩාක් වෙලාවට දරුවන් විවේචනය කරන්න පෙළඹෙනවා. මේ විවේචනය කරන්නට පෙළඹවීම නිසාම ඔවුන්ගේ ජීවිතේ අපිට විවෘත කරන්න තියෙන අවකාශයන් අවහිර කරගන්නවා, වසා දමනවා. මොකද ඔවුන් විවේචනයට ලක් වෙනකොට ඔවුන් තුල ඇතිවෙන හැඟීම් නිසා, ඒ වේදනාවන් නිසා දරුවෝ අපිට විවෘත නොවි ඔවුන් සැඟවෙන්න උත්සාහ කරනවා අපෙන්.
ඒ නිසා දරුවන් විවේචනය නොකොට ඔවුන් සමග ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළ හැකි ඉතාමත් විවෘත තේරුම් ගන්නා අවකාශයක් ගොඩනගා ගන්නට වැඩිහිටියන් ලෙසට අපිට හැකියාව තියෙනවා. ඒ වගේම අපි නිතරම කතා කරන්න ඉක්මන් වෙනවා වගේම දරුවන් සමග sannivedanayේදී අපි නිශ්ශබ්ද වෙන්න ඕනේ කොයි වෙලාවටද කියලාත් අපි දැනගන්න අවශ්‍යයි. සමහර විට අපේ දරුවන්ට හිතන්න වෙලාවක් ඕනේ. සමහර වෙලාවට දරුවන් පැරදිලා ඇති, වේදනාවෙන් ඇති. ඒ වෙලාවේ යාළට ඕනේ ඔබ සමග කතා කරන්න නෙවෙයි, ටිකක් නිහඬව ඉන්න. ඒ වෙලාව ඔවුන්ට ලබා දෙන්න. ඒ නිසා ආදරණීය දෙමව්පියනි යෞවනයාගේ හැඟීම් තේරුම් ගන්න. සමහර විට ඔහුට ඕනේ ටිකක් නිදහසේ ඉන්න. ඊට පස්සේ ඔහුම ඇවිත් ඔබ සමග කතා කරાવી. අන්න එතනදී ඔබට පුළුවන් ඔබගේ සාකච්ඡාව ආරම්භ කරන්න දරුවා සමග ගැඹුරු සංවාදයකට අවශ්‍ය නම් එළඹෙන්නට. ඉතින් ඊළඟ දේ තමයි අපි කතා කරන්න කැමති වගේම ඔවුන්ට කතා කරන්න ඉඩ දීමත් හරිම වැදගත්. ඔවුන්ගේ අදහස් අහන්න, තීරණ ගන්න දරුවන්ට උදව් කරන්න. ඒක ඔයා විශ්වාස කරන බව දරුවන්ට හැඟෙන්න ඉඩ දෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා සෑම විටම දරුවන්ට විවේචනයකින් තොරව කතා කරන්න හැකි ඉඩක් ඔබේ නිවසේ හදා දෙන්න. ඔබ සමග ඕනම දෙයක් විවෘතව කතා කරන්න පුළුවන් අවකාශයක් දරුවන්ට ලබා දෙන්න. ඉතින් සමහර විට ඔබ අතිනුත් වැරදි වෙන්න පුළුවන්. ඔබ අතිනුත් අඩුපාඩු සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා වැඩිහිටියන් නිසා අපි සමාව ගන්න ඕනේ නැහැ කියලා හිතන්න නැතුව ඔබ අතින් යම් වැරද්දක් සිදු වුණොත් ඔබත් මට සමා වෙන්න කියලාත් කියන්න. ඒක ගෞරවනීය ආදර්ශයක් දරුවන්ට ලබා දෙන. ඒ වගේ මේ තුලින් සම්බන්ධතා අලුත් වැඩියා කරන්නේ කොහොමද කියලාත් අපි දරුවන්ට කියා දෙනවා. ඉතින් ඔබේ දරුවාට සුරක්ෂිතම ස්ථානය වෙන්න හැකි ඔබටමයි. ඔබේ දරුවාගේ ජීවිතේ හැම කඩාවැටීමකදීම ඔබේ දරුවාගේ ජීවිතේ පරාජය වෙන ස්ථානවලදී ජය ගන්න ස්ථානවලදී ඔබේ දරුවට ඇවිල්ලා නිදහසේ ඔවුන්ගේ හැඟීම් බෙදා ගන්න හැකි එකම ස්ථානය ඔවුන්ගේ දෙමව්පියන්. ඉතින් බොහෝ නවයෝවුන්ගේ දරුවන් තමන්ගේ දෙමව්පියන් සමග සංවාදයට නොඑළඹෙන දරුවන් දෙමව්පියන්ගෙන් ඈත් කරන විවේචනාත්මක සංවාදයන් වෙනුවට ගෞරවනීය ප්‍රේමනීය සංවාදයන් වලට අපි එළඹෙමු. ඔබට සුබ දවසක්.